පොලිසිය මගින් අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙකුට අමානුෂික ආකාරයෙන් පහර දී ඔහුගේ කන් බෙරය කඩා දැමීමේ සිද්ධියකට බරදකරු කෙරුණු පොලිස් නිලධාරීන් පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අපූරු තීන්දුවක් ලබා දුන්නා. මොකද්ද මේ තීන්දුව? ඒ පිළිබඳ තොරතුරු තමයි අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් වීඩියෝට ගිහිල්ලා විස්තර කතා කරමු. මේ නඩුව ඉදිරිපත් කර තිබුණේ තමුත්තේගම ප්‍රදේශයේ පදිංචි සුසිල් ප්‍රියංක සෙනවිරත්න නැමැති 27 අවුරුදු තරුණයෙක් විසින්. ඔහු තමුත්තේගම නගරයේ කමියුනිකේෂන් සෙන්ටර් එකක්, ඒ කියන්නේ දුරකථන සංනිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව නඩුවේ සඳහන් කර තිබුණා. 2021 වසරේ අගෝස්තු මාස 2 වෙනිදා තමුත්තේගම පොලිසියේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් තමුත්තේගම නගරය හරහා විශාල පාගමනක් ගමන් කළා. මේ පාගමනේදී තමුත්තේගම පොලිසියේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ප්‍රදේශයේ ජනතාව විසින් විරෝධය පළ කර තිබුණා. දිනක් මේ නඩුවේ පෙත්සන්කරු තමන්ගේ වෙළඳසැලේ සිටියදී පොලිස් ජීප් රථ දෙකකින් පැමිණි පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන පහර දී වාහනේ දමාගෙන තමුත්තේගම පොලිස් ස්ථානයට පැමිණ ගියා. එහිදී ඔහුට චෝදනා කර තිබුණා තමුත්තේගම පොලිසිය ඉදිරිපිටින් ගමන් ගත්ත ඒ විරෝධතා ව්‍යාපාරයට මොහු සහභාගී වී අයුතු ජනරාශියක් වශයෙන් කටයුතු කළ බවට. නමුත් මේ තරුණයා ප්‍රකාශ කර තිබුණා තමන් මේ පාගමනට කිසිදු ආකාරයෙන් සහභාගී නොවූ බව. මේ පාගමන පැවති අවස්ථාවේ තමන්ගේ වෙළඳසැලේ ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටි බවත් මේ තරුණයා සඳහන් කර තිබුණා. නමුත් පොලිස් නිලධාරීන් මේ කිසිවක් ගාන කරගත්තේ නැහැ. ඔවුන් දිගින් දිගටම පහර දී මොහුගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මේ පහර දීම නිසා ඔහුගේ වම් කනේ කන් බෙරය කැඩී ගිය බව පසුව අනාවරණය කරගත්තා. ඉන්පසුව පොලිස් නිලධාරීන් මේ පුද්ගලයාව අධිකරණයට ඉදිරිපත් කර අපමත මුදා හැරීමට කටයුතු කර බවත් නඩුවේ සඳහන් වුණා. අප ලබා ගැනීමෙන් පසුව ඔහු රෝහල්ගත වී ප්‍රතිකාර ලබාගත් බව නඩුවේ සඳහන් කර තිබෙනවා. පොලිසිය විසින් සිදු කළ පහර දීම නිසා තමන්ගේ වම් කනේ බෙරය කැඩී ගොස් මේ වන විට ස්ථිර වශයෙන්ම ශ්‍රවණාබාධිත තත්ත්වයකට පත්ව සිටින බවත් පෙත්සන්කරු සඳහන් කර තිබෙනවා. ඉතින් මේ නඩුකරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස් තුරයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පූර්ණ විභාගයක් සිද්ධ කළා. ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ පොලිසිය ඉදිරිපිට ගමන්ගත් විරෝධතා පෙළපාලියට මේ පුද්ගලයා සහභාගී වී නොමැති බව සාක්ෂි වලින් අනාවරණය වෙලා තිබෙනවා කියලා. මෙසේ තිබියදී මේ පුද්ගලයාව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවටගෙන පහර දී අමානුෂික වද හිංසාවලට භාජනය කිරීම තුලින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් 6 දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. ඒ අනුව තමුත්තේගම පොලිසියේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල් ප්‍රසන්න කරුණාජීව ඇතුළු පොලිස් කොස්තාපල්වරු 5 දෙනෙකු සහ පොලිස් සැරයන්වරයෙකු මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට දායක වී තිබෙන බවත්, ඒ අනුව ඔවුන් තමන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ 2 බැගින් පෙත්සන්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ අනුව වගඋත්තරකරුවන් 6 දෙනා විසින් ගෙවිය යුතු සමස්ත වන්දි මුදල රුපියල් ලක්ෂ 12ක් බවයි අධිකරණය සඳහන් කළේ. එම වන්දි මුදල තීන්දුව ප්‍රකාශයට පත් කළ දින සිට මාස 3ක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වුණා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී තවත් නියෝගයක් නීතිපතිවරයා වෙත නිකුත් කළා. ඒ නියෝගයේ සඳහන් වුණා මේ වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ට විරුද්ධව අපරාධමය නීතිමය පියවර ගැනීමට තිබෙන හැකියාව සොයා බලන්න කියලා. විශේෂයෙන්ම 1994 අංක 22 දරන ක්‍රූර වදහිංසනයට එරෙහි සම්මුති පනත යටතේ මේ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තිබෙන හැකියාව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිදුරටත් නීතිපතිවරයාට නියම කළා. ඉතින් මේ වගේ තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත්
ෂෙයා කිරීමට අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලතම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමැති.